හලෝ යාළුවනේ වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් අද යන්නේ අපි අයන් ෆාම් එකක් හදන්න තමයි. එහෙනම් යමු නේද වීඩියෝ එකට වෙනද වගේම. යන්. ඉතින් මම තෝරගත්තේ මෙන්න මේ වගේ තැනක්. මොකටද? අයන් ෆාම් එක හදන්න. ඉස්සරහට මෙන්න මෙහෙම පහක් ඔයාලා හාර ගන්න ඕනි. 3යි 4යි 5යි. පහක් හාරලා හරහට 3ක් හාරන්න ඕනි. දැක්කනේ හරියටම 5යි. මෙන්න මේ විදිහට 1යි 2යි 3යි හරපු එකත් එක්ක 3යි. ඊට පස්සේ මැද තියෙන ටික හිස් කරගන්න ඕනි යටට 4ක් යනකම්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔය මං කියව විදිහට හිස් කරලා ඉතිරි ටික තමයි මේ. නෑ 4ක් හරියටම හාර ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ වැඩි ටිකත් ඔයාලා කපා ගන්න. හිස්තන් තියනවා නේද ඔය? අන්න උවත් පුරව ගන්න ඕනේ ඔන්න ඔය විදිහට. පුරවගෙන මේ දෙක කපන්න බෑනේ දැන් අපිට සවලෙන්. ඒ නිසා මම දැන් කපා ගත්තා. කපාගෙන දැන් අපි උඩට යන්න බෑ මොනා කරන්න? උඩට යන් ඉස්සෙල්ලම උඩට ආවත් දැන් මේ හිස් ටික තියන්න බෑනේ නිකන්. ඒක නිසා අපි කපාගත්ත පස්ගුල් ටික අරගෙන මෙහෙම තියාගමු. තියලා ඇවිල්ලා ඔන්න ඔහම පැත්තකට ගිහිල්ලා ඔය දෙකට නැමෙන්න ඕනේ. නැමුණාට පස්සේ බෙඩ් ගහන්න ඔයාලට පුළුවන්. බිමට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ බෙඩ් හරියටම පහක් කරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට ගහන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලට චූරි බට් ටිකක් ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට කැමති බ්ලොක් වර්ගයක් අරගෙන ඉතිරි හිඩස වහගන්න ඕනේ. වහගෙන ඔයාලා ගාව තියෙනවනේ ටෝච් එකක් අරගෙන මෙන්න මේ විදිහට බෙඩ් එකේ තියෙන හිස් තැනින්ම ගහගන්න ඕනේ. තියෙන බ්ලොක් එකකින්ම. ඊට පස්සේ අනිත් පැත්තෙනුත් ඒ විදිහටම ගහගන්න ඕනේ. දැන් ඔයාලට මේකට විලේජස්ලා පහක් ඕනේ. ඔයාලා ක්‍රියේටිව් ගිහිල්ලා ස්පෝන් එක කරගෙන හරි කොහොම හරි විලේජස්ලා පහක් කරගෙන මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ තව බ්ලොක් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට උඩිනුත් වහගන්න ඕනේ. දැන් හරි. දැක්ක නේද? පිච්චුනා වගේ එකක් ආවා. ඒ කියන්නේ එයාලා ඉදිය කණ්ඩ ලෑස්ති වෙනවා කියන එක. මොකද දැන් දැක්කනේ හවස් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ස්ටෝන් එකතු කරලා මෙන්න මේ විදිහට වැටක් හදාගෙන වැට මේකේ වටේටම ගහන්න ඕනි. දැන් බිමේ ඉඳලා බෑනේ අපි උඩටත් යන්න. ඔන්න ඔය විදිහට බ්ලොක් එකක් ගහගෙන යන්න. නැත්තම් ඒකට නගින්න බෑ. වැටක්නේ වැට උඩින් යන්න බෑනේ. ඔන්න ඔය විදිහට වටේටම ගහ ගන්න ඕනි ඔයාලා. හරි වැටුණානේ. ඕන නොක පාස්නේ. ඔන්න ඔය විදිහට වටේටම හයි කරගන්න ඕනේ. තව ඩිංගෙන් අමතක කරනවා. ඔයාලා මෙන්න මේ විදිහට වැටවල් 3ක් ගහ ගන්න ඕනේ. 3ක් ගහගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලා මම කරන විදිහටම කරන්න. මෙන්න මෙහෙම බ්ලොක් දෙකක් අරගෙන ඔය තියෙන බ්ලොක් තුනම හර ගන්න ඕනේ. ඉතින් ඔයාලා මං කරපු විදිහටම හරගත්තා නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට චෙස්ට් අරගෙන මෙන්න මේ විදිහට දෙකක් බල්ට් කරගන්න ඕනි. ඊට පස්සේ හොපර්ස් තියනවා නේද? හොපර්ස් දෙකක් ගන්න ඕනේ අපි අතට. හොපර්ස් දෙකත් අතට අරගෙන චෙස්ට් එකට හරියටම වදින විදිහට ගහ ගන්න ඕනේ.
ඊට පස්සේ ආයෙ මෙන්න මේවට දෙකට නැමිලා හයි කරගන්න ඕනේ. නැත්තම් හොපර්ස් චෙස්ට් වල ඇතුළට තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බෝඩ් 3ක් අරගෙන මම කරන විදිහටම හරියටම ස්ථානගත කරන්න ඕනි. ඊට පස්සේ හරියටම මෙන්න මෙහෙම බ්ලොක් එකක් වගේ එකක් තියෙනවා. එතනට ලාව ටික දාගන්න. නැත්තම් ඒක එහා පැත්තට වැටලා දිගට යනවා. දැන් මට වැරදුනානේ. මේකේ බ්ලොක් 4ක් නෙවෙයි උඩට ගන්නෙ. බ්ලොක් 3යි. දැන් ආයෙ හදන්න වෙනවා 3ක් වෙන්න. ඉතින් ඔයාලට වැඩි දෙයක් ගන්න නැහැ. උඩම ටික කොටා ගන්න විතරයි තියෙන්නේ. ඔයාලට ඉතින් ආයෙ මේක ගලවන එක පෙන්වන්න ඕනේ නෑනේ. බේටරි අපරාධනේ. ඉතින් මම පෙන්වන්නම් ගලවලාම. මේ තියෙන්නේ හරියටම ගලවපු විදිහ. ඔයාලා දකුණු පැත්ත උඩම අන්න අර විදිහට තමයි වතුර බාල්දිය සෙට් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ බාල්දිය දාලා පෙන්වන්නම් චෙස්ට් එකට හරියටම වැටෙන විදිහ. දැන් ඔන්න දැක්කනේ. ගොලම්ලත් ඔන්න ඔය විදිහට ඇවිල්ලා මෙතනින් පිච්චිලා තමයි මේ වෙන්නේ. ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ වීඩියෝ එක ගැන? ඉතින් ඔයාලට හිතන සතුටු දේ කමෙන්ට් කරලා තව මගේ වීඩියෝ එකේ තිබ්බ අඩුපාඩුත් කමෙන්ට් කරලා ලයික් කරලා තව වීඩියෝ නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. බයි බයි.